අද මම හදන්න යන්නේ ලේසියෙන් උදේට හදාගන්න පුළුවන් කෑමක්. මුලින්ම බලමු මේකට ඕන වෙන්නේ මොනවද කියලා. මේ වගේ ටෝටියා රොටි දෙකක් පෑන් එකේ දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න. ඊළඟට සලාද කොළ, තක්කාලි පෙති ටිකක්, ලුණු පෙති ටිකක්, හැම් පෙති දෙකක් ඕනේ වෙනවා. මුලින්ම මම ගන්නව ටෝටියා රොටිය. අරගෙන පිහියෙන් එක පැත්තක් පොඩ්ඩක් කපා ගන්නවා. මේක කපන්නේ අපිට නවා ගන්න ලේසි වෙන්න. මේ විදිහට එක පැත්තක් පොඩ්ඩක් කපා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ නවල තියා ගන්නවා. නැවුම් පාරවල් තිබ්බම අපිට අර සලාද පෙති එහෙම තියලා නවන්න ලේසි වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට මුලින්ම නවලා බලනවා. ඊට පස්සේ අපි දැන් ලෑස්ති කරගත්ත කෑම වලින් හැම් පෙත්ත මුලින්ම තියාගන්න. ඔයාලා කැමති පිළිවෙලකට තියාගන්න. ඊට පස්සේ ලුණු පෙති කීපය තියාගන්නවා. මේකත් පෑන් එකේ දෙපැත්ත පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්නවා නම් තවත් ගොඩක් රසයි. මේක හදිසියෙ හදන නිසා මම අමුවෙම එහෙමම අරගෙන තියෙනවා. මේකේ ඔයාලට හැම් පෙත්ත වෙනුවට ඕනේ නම් ඔම්ලට් එකක් එග් එකක් ෆ්‍රයි කරලා ඒ වගේ තියාගන්නත් පුළුවන්. ඒ වුණාට ලේසියෙන් අපිට මේ වෙලේ ගන්න පුළුවන් හැම් පෙත්ත. ඊට පස්සේ තක්කාලි ටිකක් මෙහෙම තියාගෙන ඊළඟට මම මේකට සෝස් කීපයක් එකතු කරනවා. මයොනීස් ටිකක් මුලින්ම දාගන්නවා. ගොඩක් නෙවෙයි පොඩ්ඩයි දාගන්නේ. ඊට පස්සේ අපිට තක්කාලි සෝස් තමන් කැමති ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඔයා ටිකක් සැරට කන්න කැමති කෙනෙක් නම් මේ වෙලාවේ ගම්බිරිස් කුඩු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම සලාද කොළ ටික තියාගන්නවා. සලාද කොළ එකක් දෙකක් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි අර මුලින්ම නවල තිබ්බන්නේ නැවුම් පාරවල් දෙකේ නවාගෙන යනවා. ඉතින් ඔයාලත් උදේකට නැත්නම් රෑකට ලේසියෙන් හදන්න පුළුවන් මේක හදලා බලන්න. ඔයාලා උදේට හදනවා නම් කලින් දවසේ රෑ මේකට අවශ්‍ය බඩු ටික කපලා තිබ්බනම් උදේට තියෙන්නේ රොටිය දෙපැත්ත ෆ්‍රයි කරලා ගන්න විතරයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් ෂණික කෑමක් තමයි මේක. හදලා බලන්නකෝ ඔයාලා.